වැඩක් වගේ හිතන්න පුරුදු වෙන්න ඔන්න අපි ගෙනාවා සුපිරි ගානක්. මේ තියෙන්නේ ගාන. දැක්කම පොඩ්ඩක් බය හිතුනට මේක ලේසියෙන් හදන්න අපි අද කියලා දෙනවා. මුලින්ම අපි ගාන සරලව දකිමු. දෙකේ එන්වෙනි බලිය ප්‍රසාරණය කරොත් අපිට මේ විදිහට ලියන්න පුළුවන් කියලා ඔයාලා දන්නවනේ. ඒ වගේම 2025 2025 වෙනි බලය මේ විදියට ප්‍රසාරණය කරගන්න අපිට පුළුවන්. දැන් එක 2025ක් පැත්තකින් ලියාගෙන ඉතුරු සංඛ්‍යා ගුණිතය 2025 2024 වෙනි බලය විදියට ලියලා ගුණ කරන්න ගොඩවන්. දැන් ඔන්න කලින් ලිව්ව ආකාරයට අපිට ගාන පහසු කරගන්න පුරුවා. ගානේ හරයෙයි ලොවයෙයි පද හතරටම පොදු පදයක් තියෙනවා. 2025 2024 කියන පදයේ පොදු නිසා අපිට ඒක එළියට අරන් ලියන්න පුළුවන්. ඒ විදිහට ලිව්වම අපිට හරේ ලවේ 2025 2024 වෙනි බලය කියන පදේ සුළු කරන්න පුළුවන්. ඔන්න දැන් ලස්සන උත්තරයක් ඇවිල්ලා තිනවා. හරය 2025ට එකක් එකතු කරන්න, ලවය 2025න් එකක් අඩු කරන්න. ඔන්න තියෙනවා අවසාන උත්තරේ. ලේසි නේද? මේ වගේ වීඩියෝ බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.